හායි යාළුවනේ. ඉතින් අදත් මම ඔයාලට මගේ channel එකෙන් පොඩි බඩුවක් කරන්න තමයි හැදුවේ. අද එහෙනම් මම ඔයාලා කැමති දෙයක් තමයි අරන් ආවේ. ස්ටඩි කරන එක. එහෙනම් අපි ස්ටඩි කරන්න පටන් ගමු නේද? මුලින්ම යාළුවනේ මම චුට්ටක් මේසෙ පිහ ගන්නවා. හරි මම දැන් මේසෙ පිහ ගත්තා. ඊට පස්සේ අද මේ වැඩ වලට ඕන පොත් ටික මම තියාගත්තා. ඊට පස්සේ මම මේ කරලා ඉවරලා මම පොතක් කියවන්න ඒකත් තියාගත්තා. අපි එහෙනම් දැන් පටන් ගමු නේද? හරි යාළුවනේ අපි එහෙනම් දැන් පටන් ගමු. අද මම කරන්න යන්නේ පුරවැසි. ඉතින් මේවල මම පොත් සිංහල මීඩියනේ ඉංග්‍රීසි මීඩියනේ මම දෙකම ගත්තා. නැත්තම් අමාරු වෙයිද දන්නේ නැහනේ. ඊට පස්සේ අද මම කරන්න යන්නේ සිවික් වල නෝට් එකක් ගහන්න තියෙනවා. මෙතන ඉඳන්. එහෙනම් අපි දැන් පටන් ගමු. දැන් මම තාම ලියන ගමන් ඉන්නේ. සිවික් වල පාඩම් 3ක් තියෙනවනේ. ඉතින් මම මේ 3 අද ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ. හැබැයි අද ලේසි වෙන එකක් නෑ. ඉතින් මට ෂෝට් නෝට් ගහනවා කියන්නේ තනිකර මම හිතලා ෂෝට් නෝට් ගහුවා මට පාඩම් හිතනවා. ඒ නිසා තමයි මම ෂෝට් නෝට් ගහන්නේ. මම කරන්නේ ඉතින් ඉංග්‍රීසි මීඩියමත් හොඳයි. ඉතින් ඉංග්‍රීසි සමහර ඒවා දන්නේ නැති වචන මම කරන වෙලාවට ට්‍රාන්ස්ලේට් දානවා. නැත්තම් මම දාලා තියෙනවා පුරවැසි සිංහල පොත. අන්නේ පොතෙන් හොයාගන්නත් ලේසි.
ඔයාලට තිබහයි නම් වතුර එකක් ළඟින් තියාගන්නත් පුළුවන්. මාත් දැන් වතුර එකක් බොන්න තමයි යන්නේ. ඔයාලා 6 වසර වගේ අය නම් ඔයාලට 6 7 8 වගේ වසර අය නම් ඔයාලට පැය 2ක් 3ක් විතර පාඩම් කරන්න පුළුවන්. O level A level ඉන්න අයට නම් පැය 4ක් 3ක් වුණත් ඔයාලට පාඩම් කරන්න පුළුවන්. ඔව්. සිවික් කියන්නේ ඉතින් මාරම ලේසිම විෂයක්. දැන් හරියට වෙලාව 1:55යි. අනික 6 වසරට සිවික් වලින් පාඩම් 3ක් තියෙනවා. ඉතින් ඔයාලට සමහර ඒවා අමාරු නම් මෙන්න මේ වගේ මල්ලසේකර ඩික්ෂනරි එකක් හරි සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක් හරි ළඟ තියාගන්න පුළුවන්. තියාලෝනේ මම මේ ටික ලියලා දැම්මා පොත කියවන්න දන්නවා. අපිත් මේ ටික ඉක්මන් ලියලා ඉවර කරමුකෝ. දැන් නම් වෙලාව 2:10යි. හරි යාළුවනේ මම දැන් ඉවර කරා. එහෙනම් අපි දැන් අද කතා පොත කියවන්න පටන් ගමු. එහෙනම් අපි දැන් කියවන්න පටන් ගමු. එහෙනම් අදට මම යනවා. ඔයාලට සුබම සුබ දවසක් වේවා.